hello යාළුවනේ. ඔයාලා සාදරයෙන් පිළිගන්නවා මధుර ටෙක්නික් YouTube channel එකට. ඉතින් මම අද ඔයාලට ගෙනල්ලා තියෙන්නේ risk එක අඩු ඕනම කෙනෙක්ට කරන්න පුළුවන් සුපිරි e-money වීඩියෝ එකක්. ඉතින් මම අද ඔයාලට ගෙනල්ලා තියෙන්නේ eBay කියන site එකේ drop shipping සහ direct shipping ගැන වීඩියෝ එකක්. drop shipping සහ direct shipping වලට සාර්ථක account එකක් create කරගන්න විදිහ මම අද මේ වීඩියෝ එකේ ඔයාලට කියලා දෙන්නම්. මේකෙන් පස්සේ මම ඔයාලට වීඩියෝ සීරීස් එකක් ගේන්නම්. කොහොමද මේ eBay කියන site එකේ drop shipping හෝ direct shipping method එක යටතේ product එක add කරන්නේ සහ ඒකට වැඩිපුර customers ලා ගෙන්න ගන්න කොහොමද? ඔයා දැන් drop shipping හරි direct shipping හරි කරලා හම්බෙන සල්ලි කොහොමද ඔයාගේ bank account එකට සාර්ථක withdraw කරගන්න කියලා මම කියලා දෙන්නම්. එහෙනම් වැඩි කතාවක් නැතුව යම් වීඩියෝ එකට යන්න මතක් කරලා ඔයා තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම පහළ තියෙන subscribe button එක press කරලා bell notification එක all දාලා තියාගන්න. එතකොට අපි වීඩියෝ දාපු ගමන් ඔයාලට ගෙන්නන්න පුළුවන්. ඉතින් දැන් ඔයාලට ඔක්කොම ගන්න කියලා දෙන්න කියන්නේ drop shipping කියන්නේ මොකද්ද, direct shipping කියන්නේ මොකද්ද කියලා. ඉතින් direct shipping කියන්නේ දැන් ඔයාගාව තියෙන දෙයක් කෙලින්ම eBay site එකට දාලා sell කරන එක. එතකොට drop shipping කියන්නේ ඔයා දැන් වෙන website එකකින් ගන්න product එක eBay කියන site එකේ sell වෙන්න දාලා ඒ අතරමැද තියෙන commission එක තියෙනවානේ. අන්න ඒ commission එක ගන්නවා. දැන් සරලව කියුවොත් ඔයා දැන් රුපියල් 100ට භාණ්ඩයක් eBay එකේ 150කට විකුණනවා. දැන් මේ අතරමැද තියෙන රුපියල් 50ක ලාභේ පළවට ගන්න එක තමයි drop shipping කියලා කියන්නේ. දැන් ඔයා eBay එකේ sell වෙන දා product එක කවුරු හරි customer කෙනෙක් ගත්තකින්කෝ දැන් එයා ඔයාට සල්ලි ගෙවලා ඔයාට යවන්න ඕන address ටික ඒ ලිස්ට් ටික දෙනවා. දැන් ඔයා කරන්න ඕනේ එතකොට sell වෙන දා product එක තියෙන්නේ අනේ product එක IT ඕනට අර ඔයාගේ customer ගේ address එක දාලා ඔයා සල්ලි pay කරලා ඒ වැඩ ටික කරනවා. අන්න ඒක තමයි drop shipping කියලා කියන්නේ. ඉතින් දැන් ඔය කෝක කරන්නත් ඔයාලා account එකක් තියෙන්න බෑ. ඉතින් මම දැන් ඔයාලට කියලා දෙන්නම් කොහොමද මේ drop shipping සහ direct shipping වලට සාර්ථකව account එකක් create කරගන්න කියලා. එහෙනම් අපි යමු account එකක් create කරගන්න. මම දැන් මුලින්ම Google Chrome web browser එකට log වෙලා eBay කියලා search කරගන්න ඕනේ. මම දැන් search කරගත්තා. දැන් ඔයාලා මේකෙන් ටික්ස් තුනක් තියෙනවා නේද? අන්නේ ක්ලික් කරලා desktop site දාගන්න ඕනේ. දැන් ඉතින් ඔයාලා eBay site එකට log වෙන්න ඕනේ. ඉතින් දැන් ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන උඩ register කියලා button එකක් තියෙනවා. ඉතින් ඔයාලා දැන් ඒක ක්ලික් කරන්න. ඉතින් ක්ලික් කරාට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් ලෝඩ් වෙයි. ඉතින් දැන් ඔයා මේකේ personal කියන කැටගරි එකට දාගන්න. ඊට පස්සේ ඔයා මෙතනින් first name එක දෙන්න. මම ඉතින් මේකට මధుර කියලා දෙනවා. ඊට පස්සේ ඔයාගේ last name එකක් දෙන්න. ඉතින් ඔයා මෙතනට email address එකක් දෙන්න. ඉතින් ඔයා මෙතනට password එකක් දෙද්දි ඔයාට මතක හිටින හොඳ strong password එකක් දෙන්න. දැන් create personal account කියන එක touch කරන්න. දැන් මගේ account එක verify වෙන ගමන් තියෙන්නේ. ඉතින් මේ මෙතන ඇති I am not Robert කියලා අන්නේ ක්ලික් කරලා ඒකෙන් ඔයා verify කරගන්න වගේ personal account එක. ඉතින් දැන් මේ create personal account කියන එක ගන්න. දැන් ඉතින් ඔයාගේ account එක verify වෙනවා. ඉතින් දැන් ඔයාලා මේ මෙතන ඔයාගේ phone number එක දෙන්න. ඉතින් මම දැන් මෙතනට බිංදුව නැතුව phone number එක දෙනවා. ඉතින් එතනින් ඔයා continue කරාට පස්සේ ඔයාගේ phone එකට code එකක් එයි. ඉතින් ඒක මෙතනට ඔයාට ගහන්න. ඊට පස්සේ ඔයා මේ go කියන එක ඔබන්න. දැන් ඔයාලට පේනවා ඇති අපි සාර්ථක personal account එකක් හදාගත්තා. ඉතින් දැන් මේ මෙතන eBay කියන තැන ඔයාලා account එක ඇති. මෙතනින් account setting කියන එක touch කරන්න.
ඉතින් ඉතින්ට ගියට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් complete your account info කියලා. ඉතින් මෙතනින් ඔයාගේ ඇඩ්‍රස් එක දාන්න. ඉතින් මෙතෙන්ට ඔයාලගේ නියමැරදි ඇඩ්‍රස් එක දාගන්න. ඉතින් මෙතෙන්ට සිටි එක දාගන්න. මෙතෙන්ට ඔයාගේ ප්‍රොවින්ස් එක දාගන්න. මම දැන් මෙතෙන්ට වෙස්ටර්න් ප්‍රොවින්ස් කියලා දාගන්නවා. මෙතෙන්ට ඉතින් ඔයාගේ නගර සිප් කෝඩ් එක දාගන්න. නැත්නම් පෝස්ටල් කෝඩ් එක. ඉතින් ඒක Google එකේ සර්ච් කරපුවාම එනවා. ඉතින් දැන් මෙතනින් ඔයාලා කන්ටිනියු කියන බටන් එක ඔබන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් ලෝඩ් වෙයි. මේ පේනවා ඉතින් මේ මෙතන පර්සනල් ඉන්ෆෝමේෂන් කියලා එකක් තියෙනවා. ඉතින් ඒක ටච් කරන්න. ඒක ටච් කරලා පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලට මම කලින් කිව්වනේ පාස්වර්ඩ් එක මතක තියාගන්න කියලා. අන්නේ පාස්වර්ඩ් එක මෙතනට දෙන්න. ඊට sign in කියන බටන් එක ඔබන්න. ඉතින් එතනින් ආවට පස්සේ ඔයාලට මේ මෙතන බලා ගන්න පුළුවන් ඔයාලගේ personal information. ඉතින් මෙතන මගේ email address එක not verified කියලා වැටලා තියෙන්නේ. ඉතින් දැන් අපි ඒක verify කරගන්න ඕනේ. ඉතින් දැන් මම verify කරන්න හදන්නේ. ඉතින් දැන් ඔයාලගේ email address එකට ඇවිල්ලා ඇති කෝඩ් එකක්. ඉතින් මේ කෝඩ් එක මෙතනට ගහලා ඔයාලගේ email address එක verify කරගන්න පුළුවන්. ඉතින් දැන් මම මේක verify කරගන්නවා. ඉතින් දැන් ඔයාලට පේනවා ඇති ඒක verified කියලා වැටෙනවා. ඉතින් දැන් ඔයා මේකේ සාර්ථකව eBay dropshipping සහ direct shipping වලට account එකක් හදාගෙන ඉවරයි. ඉතින් ඔයා දැම්ම මේකට products add කරන්න යන්න එපා. මොකද එතකොට ඔයාගේ account එක ban වෙන්න පුළුවන්. ඉතින් ඔයා මේක සති 2ක් 3ක් වගේ පරණ වෙන්න ඇරලා product add කරන්න. එතකොට ඔයාගේ account එක ban වෙන්න තියෙන ඉඩකඩ අඩුයි. ඉතින් ඔයා ඒ සති 2 3 අතර දවසට එකපාරක් විනාඩි 3ක් 4ක් වගේ මේකට log වෙන්න. එතකොට හරි. ඉතින් කොහොමද අදගෙන වීඩියෝ එක? ඉතින් වීඩියෝ කොහොමද එන වීඩියෝ ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් දැන් ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි මේ eBay එකේ account එකක් create කරපුවාම suspend වෙන එක. ඉතින් මම ඔයාලට කියලා දෙන්නම් දැන් ඒකට solution එක. ඔයා ඉතින් දැන් ඔයාගේ account එක suspend වුණොත් ඒ account එක හදලා තියෙන device එක තියෙනවනේ. නැත්නම් සමහරවිට Wi-Fi එකක් වෙන්න පුළුවන්. ඉතින් ඒ device එක restart කරන්න. නැත්නම් Wi-Fi connection නැත්නම් කියනවා ඒක refresh කරන්න. එතකොට හරියනවා. ඉතින් මේ වගේ තවත් වීඩියෝ බලන්න අද මගේ channel subscribe කරලා තියාගන්න. එහෙනම් අපි අලුත් වීඩියෝ